අපි අද කතා කරන්න හිතුවා නාග ලෝකය ගැන. ඇත්තටම මේ නාග ලෝකය කියලා එකක් පවතිනවද? මේ නාගයන්ට පුළුවන් ද මිනිස් වෙස්යෙන් අපි අතරම ගැවසෙන්න? මේ අය ඇත්තටම භයානකද? මේ නාග ලෝකේ නාගයන් වෙලා උප්පත්තියට හේතුව මොකක්ද? ඒ උප්පත්තියට හේතු වන කර්ම මොනවද? නාග කියලා බුදුරජාණන් වහන්සේවත් ආමන්ත්‍රණය කරනවා. මේකට හේතුව තමයි මේ නායකත්වයේ අග්‍රස්ථානයට පත් වෙලා නායකාග්‍ර කියන අර්ථයෙන් තමයි නාග කියලා බුදුරජාණන් වහන්සේව ආමන්ත්‍රණය කරන්නේ. ඇයි මේ තිරිසන් යෝනියක ගිහිල්ලා නාගයන් විදියට උප්පත්තිය ලබන්නේ? මේකට හේතුව තමයි අපිට දකින්න ලැබෙන පවුල් වල ඉන්නවා නායකයන්, ගම් වල ඉන්නවා නායකයන්, ප්‍රදේශ වල ඉන්නවා නායකයන්. මේ අයට තියෙනවා නායකත්ව ගති ලක්ෂණ, නායකාග්‍ර ගති ලක්ෂණ. මේ නායකත්වයේ දරන අයගේ ලක්ෂණයක් තමයි හොඳින් හෝ නරකින් Tamanගේ කාර්ය කරගන්න උත්සාහ කරනවා. අනුන්ට ලොකුකම් පෙන්නලා, බලපුරුවන්කාරකම් පෙන්නලා, නායකත්වයේ දරලා අනිත් අයට පුප්පලා, අනිත් අයට පුම්බලා Tamanගේ වැඩේ කරගන්න ලක්ෂණය තමයි මේ නායකයන් සතු සුලභ ලක්ෂණයක් වෙන්නේ. නායකත්වයේ ලක්ෂණත් සමගම සමහර අය ඉන්නවා වැරදි කාම සේවනයට යොමු වෙනවා. නීච කාමය කියන එක තිරිසන් ගතියට අයත් උප්පත්තියකට හේතු වෙනවා. ඉතින් මේ නායකත්ව ගති ලක්ෂණ දෙකට මේ නීච කාම ගති ලක්ෂණක් එකතු වුණාම මේ නාගවැනි උප්පත්තියකට යන්නට සිද්ධ වෙනවා. අනුන්ට පුප්පන ගතියකුත් ආවම මේ ගතියට ගැලපෙන්න පෙනයක් ලැබෙනවා. බුද්ධ ශාසනයේ නාග ලෝකේ 4කට බෙදලා දක්වනවා. අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික කියන 4. අණ්ඩජ නාග කියලා කියන්නේ බිත්තරයෙන් බිහිවෙන නාගයන් කොටසක්. මේ අය මනුස්ස ලෝකේ ඇසුරු කරගෙන අපිට දකින්න ලැබෙනවා. ඒ වගේම මේ අයගේ ශරීරය ලේමස් වලින් හැදිච්ච ශරීරයක්. අපිට ඔය නිතරම දකින්න ලැබෙන කැලෑවල ඉන්න නාගයන් මේ කොටසට අයිති වෙනවා. මේ නාග කොටස් අතරින් පහත්ම කොටස තමයි අණ්ඩජ කියලා කියන්නේ. මේ අණ්ඩජ කියන කොටසේ ගිහලා පහත්ම කොටස ඉපදෙන්න හේතුව තමයි අර ඉහතින් අපි සඳහන් කරපු ඒ ගතිගුණත් සමගම මොවුන් Tamanට ලැබෙන දේවල් වට කරගෙන Tamanටම කියලා භුක්ති විඳින්න උත්සාහ කරනවා. ඒ හේතුව නිසා මොවුන්ට ලැබෙනවා වට කරගෙන සිටිය හැකි ශරීරයක්. ඒ කියන්නේ වටකුරු ශරීරයක්. එතකොට ජලාබුජ කියන මේ නාගයන් කොටස ඔවුන් ජලය ඇසුරු කරගෙන තමයි ජීවත් වෙන්නේ. ඔවුන්ට පුළුවන් ජලයට සමානව සැඟවෙන්න, වර්ණ මාරු කරන්න. මේ අණ්ඩජ කොටසට වඩා ඔවුන්ට යම්කිසි ශක්තියක් ලැබිලා තියෙනවා. දැන් සංසේදජ වගේ උප්පත්තියක් බුදුරජාණන් වහන්සේ අනිත් අණ්ඩජ, ජලාබුජ ඒ උප්පත්තීන් වලට වඩා ඉහළ උප්පත්තියක් විදියට ගන්නවා. ඊළඟට උපපාතික උප්පත්තිය ඊටත් වඩා ඉහළ උප්පත්තියක් විදියට සඳහන් කරනවා. එතකොට ජලාබුජ, සංසේදජ, උපපාතික කියන උප්පත්ති වලට යද්දි පොඩ මේ Tamanට විතරක් වේවා, මටම ලැබේවා කියන ගති පොඩ දුරු වෙනවා. මේ පොඩ දුරු වෙන ප්‍රමාණය අනුව තමයි මේ බලවත් උප්පත්තීන් වලට ක්‍රමක්‍රමයෙන් ගමන් කරන්නේ. මේ සංසේදජ උප්පත්තියේ සියුම් මට්ටමක කයක් තමයි පවතින්නේ. මොවුන්ට පුළුවන් කය ඝනීභවනය කරලත් පෙන්වන්න. ඔවුන්ට ඕනනම් ජලයේ සැඟවිලා ඉන්නත් පුළුවන්, පාට වෙනස් කරන්න පුළුවන්. නොයෙකුත් ශක්තිය ඔවුන්ටත් මේ අනිත් කොටසට වඩා පිහිටා සිටිනවා. ඕපපාතික උප්පත්තියේදී වෙන්නේ Tamanට නැතත් මගේ පිරිස ඔවුන් හොඳින් ඉන්න ඕන, ඔවුන්ට ලැබෙන්න ඕන කියන අදහසත් ඔවුන් ඒ අදහසත් ගන්නවා. ඒ නිසා ඒ දුෂ්චරිතයට ගිහිල්ලා තිරිසන් භවයක උප්පත්තිය ලැබුවා ඔවුන් Tamanට කියලා අල්ලා නොගත්ත නිසා ඕපපාතික තනිව බිහි වෙන්න පුළුවන් උප්පත්තියකට ඔවුන් යනවා. මේ වගේම මේ නාගයන් ඉතාමත් බලවත් වෙනවා. ඒ කියන්නේ දෙවියන් වගේ බලවත් භාවයක් මේ නාගයන් තුල දකින්නට ලැබෙනවා. මොවුන්ට ඊර්ති බල තියෙනවා. මොවුන්ට එක එක වෙස්මවා ගන්න පුළුවන් හැකියාවල් තියෙනවා. ඒ වගේම මොවුන්ට නොයෙකුත් සම්පත් භුක්ති විඳීමේ හැකියාවක් තියෙනවා. ජලය ඇසුරු කරගෙන තමයි මේ නාගයන්ගේ වාසභවන පවතිනවා කියලා කියවෙන්නේ. වරක් ප්‍රංශ ගවේෂකයන් දෙදෙනෙකු සමත් වෙනවා මෙවැනි සත්වයෙකුගේ ඡායාරූපයක් ගන්න. ඔවුන් මහ සයුර මැද්දේ දකිනවා ගල් වැටියක් මත ඉන්න මේ ගොඩබිමේ වෙසෙන නාගයෙකුගේ ස්වරූපයට සමාන විශාල පෙනයක් සහිත වූ අඩි 100ක් පමණ සිරුරකින් යුක්ත සත්වයෙක් ඉන්නවා. ඒ වගේම සබ්මැරීනයක් මරියානා අගාධයේ අසලට ගමන් කළ වෙලාවක මේ ගවේෂණයේ නියැලුණ පිරිසට දකින්නට ලැබෙනවා මේ සාගර පත්නෙන් අඩි 100ක 200ක පමණ ඉතාමත් විශාල උරගයෙක් මතුවෙලා සැනකින් ඔහු අතුරුදහන් වූ බව. ඉතින් ඔහු අතුරුදහන් වුණාට පස්සේ මේ සාගර පතුල කැළඹී ගියා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඉතින් මේ සත්වයන් සම්බන්ධයෙන් නිගමනයකට එළඹෙන්න අපොහසත් වෙච්ච නූතන ලෝකයේ නූතන විද්‍යාව මේ සත්වයන් මිත්‍යාවක්, බොරුවක් ලෙස හුවා දක්වනවා. ඉතින් ලොවටම අභිරහසක් වූ මේ නාගයන් සම්බන්ධයෙන් වසර 2500කට එපිටදී පහළ වෙච්ච ගෞතම බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. සූත්‍ර දේශනා ගණනාවක අපිට බුදුරජාණන් වහන්සේ මේ නාගයන් සම්බන්ධයෙන් සඳහන් කරපු අවස්ථා දැක ගන්නට ලැබෙනවා.
මහා බෝසතාණන් වහන්සේ සුජාතා සිටු දේවිය විසින් පිළිගැන්වූ කිරිපිඩු වළඳලා ඉවර වෙලා ඒ පාත්‍රයේ උඩුගම් බලා යන්න නේරංජනා නදියෙන් පාකර හැරියට පස්සේ මේ පාත්‍රයේ ගිහිල්ලා නාගලෝකයක තමයි තැන්පත් වුණා කියලා කියන්නේ. ඒ වගේම තවත් ප්‍රසිද්ධ අවස්ථාවක් තමයි මුචලින්ද නාග දරණය කියලා කියන්නේ. මුචලින්ද නා රජු කියලා කියන්නේ ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත නාගරාජයෙක්. බුදුරජාණන් වහන්සේ සත්සතිය ගත කරද්දී 6 වෙනි සතියේ මුචලින්ද කියන නාගරාජයා තමයි ඇවිල්ලා උන්වහන්සේට අවැසි මැසි මදුරු පීඩා වලින් ආරක්ෂාව සපයන්නේ. ඒ වගේම තවත් කතාවක කියවෙනවා මේ එක්තරා නාගේ වෙස් වලාගෙන පැමිණිලා බුද්ධ ශාසනයක මහාන වෙච්ච අවස්ථාවක් ගැන. මේ වෙස් වලාගෙන එන නාගයන්ගේ එක්තරා දුර්වලතාවයක් තියෙනවා. මොවුන්ට කෑම කද්දි නිදාගනිද්දි මේ මනුස්ස වේසයෙන්ම ඉන්න බෑ. ඒ කියන්නේ මොවුන් නාග වේසයට පරිවර්තනය වෙනවා. මනුස්ස වෙස්ගත් නාග භික්ෂුව පිණ්ඩපාතේ ගිහින් පැමිණ ආහාර වළඳද්දි දිව උපයෝගී කරගෙන තමයි ආහාර වළඳලා තියෙන්නේ. ඉතින් එක්තරා අවස්ථාවක මේ නාග භික්ෂුව සැතපීලා ඉන්න අවස්ථාවක මනුස්ස වේසෙන් නිදා ගන්න බැරි නිසා නාග වේසයට පෙරලිලා තියෙනවා. මේ අවස්ථාවේ උන්වහන්සේ නිදාගෙන ඉන්න කුටිය ළඟින් තවත් ස්වාමීන් වහන්සේ නමක් යනකොට මේ ස්වාමීන් වහන්සේ දැකලා තියෙනවා මේ මහා නාගයෙක් මුන්වහන්සේගේ කුටිය තුල ඉන්නවා. මේ ස්වාමීන් වහන්සේ විසින් බුදුරජාණන් වහන්සේට සැලකරනවා. බුදුරජාණන් වහන්සේ මේ මනුස්ස වෙස් අරගෙන ඉන්න නාග භික්ෂුව කැඳවනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ අඳුරගන්නවා මේ නාගයෙක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ උන්වහන්සේගෙන් විමසනවා ඔබ කවුද කියලා. එතකොට ඔහු උත්තර දෙනවා මම නාගයෙක් කියලා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ විනය නීතියක් පනවනවා. මින් පස්සේ සම්මා සම්බුද්ධ ශාසනයක නාගයන්ට පැවිදි වෙන්න හැකියාවක් නැහැ කියලා. ඉතින් අදටත් මේ පන්සල් වල භික්ෂුන් වහන්සේලා පැවිදි උපසම්පදා කරද්දී සීමා මාලයකට යද්දී එක්තරා සිරිතක් තියෙනවා. අයං නාගෝ ඔබ නාගද කියලා අහනවා. මෙහෙම ඇහුවම මේ අයට ඇත්තටම නාග නම් උත්තර දෙන්න සිද්ධ වෙනවා කියලා තමයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ. නාගයන් දෙකොට්ටාශයක් ඉන්නවා මිත්‍යා දෘෂ්ටික සහ සම්‍යා දෘෂ්ටික කියලා. මේ ලෞකික සම්මා දෘෂ්ටියෙන් යුක්ත නාගයන් බුද්ධ ශාසනයට ඉතාමත්ම ලැබී ඉතාමත් ශ්‍රද්ධාවන්තයි මොවුන් බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා වන්දනා කරන්න, බෝධීන් වහන්සේලා වන්දනා කරන්න, පූජනීය ස්ථාන වන්දනා කරන්න ඉතාමත් විශාල ලෙස ඇලුම් කරනවා. ඔවුන්ට අවශ්‍ය වෙනවා සුගතිගාමී වෙලා ඔවුන් මේ සිටින භවයෙන් අත්මිදිලා දහම් අවබෝධ කරගන්න. ඒ නිසාම ඔවුන් බුද්ධ ශාසනය ආරක්ෂා කරනවා විතරක් නෙමෙයි මේ වන්දනා ක්‍රම බොහෝ සෙයින් පිළිපදිනවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කරන දවසෙත් මේ නාගයන් නාගලෝකෙන් පැමිණෙනවා. ධාතුන් වහන්සේලා වන්දනාමාන කරගන්න. මේ අවස්ථාවේ ශේෂ වූ ධාතුන් වහන්සේලා ද්‍රෝණ නම් බමුණෙක් විසින් සඟව ගන්නවා. මෙයින් එක් ධාතුන් වහන්සේ නමක් තම පාදයෙන් තමයි මේ ද්‍රෝණ කියන බමුණ සඟවගන්නේ. මේ ක්‍රියාව දකින ජයසේන නම් නාගලෝකයේ ඉන්න නාරජතුමා පොළොව යටින් මැවිල්ලා මේ ද්‍රෝණ බමුණ තමන්ගේ පාදයෙන් සඟවාගත් ධාතුන් වහන්සේ රැගෙන නාගලෝකයට ගිය බව සඳහන් වෙනවා. එම ධාතුන් වහන්සේ තමයි අද සෝමාවතියේ නිදන් කරලා තියෙන්නේ. ඒ වගේම තවත් ඉතිහාස කතාවක සඳහන් වෙනවා සෝනුත්තර නම් සාමණේර හිමි නමක් මේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා නාගලෝකෙන් රැගෙන පැමිණි බව. රුවන්වැලි මහසෑය හදද්දී මේ රුවන්වැලි මහසෑයට තැන්පත් කරන්න ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අවශ්‍ය වෙනවා. දුටුගැමුණු රජතුමාගේ ඉල්ලීම පරිදි තමයි මේ සෝනුත්තර නම් රහතන් වහන්සේ නාගලෝකයට වැඩම කරන්න යෙද්දි බලෙන් නාරජු මේ සෝනුත්තර හිමි නම පැමිණෙනවා දැකලා තමන්ගේ බෑනාගේ කුස තුල මේ ධාතුන් වහන්සේලා රැගත් කරඬුව සැඟෙව්වා කියලා ඉතිහාස කතාවල සඳහන් වෙනවා. ඉන්පස්සේ මේ රහතන් වහන්සේ විසින් විමසා සිටිනවා ධාතුන් වහන්සේලා වැඩ සිටින කරඬුව ගන්නද කියලා. 3 වතාවක් නාරජුගෙන් විමසුවම නාරජුගේ පිළිතුර වෙන්නේ අපි ළඟ ධාතුන් වහන්සේලා නැහැ. තියෙනවා නම් රැගෙන යන්න කියලා. ඉතින් තියෙනවා නම් රැගෙන යන්න කියන අවසරයෙන් මත කරඬුන් වහන්සේ ගන්නවා. මේ කරඬුන් වහන්සේ රැගෙන උන්වහන්සේ මනුස්ස ලෝකයට පැමිණෙනකොට උන්වහන්සේ පසුපස මේ නාගයින් හඹාගෙන ආවයි කියලා සඳහන් වෙනවා. මේ නාග පිරිස අනුරාධපුර නගරයටම පැමිණෙනවා. තමන් සතු එකම වස්තුව ධාතුන් වහන්සේලා රැගෙන ආවයි කියලා මේ නාගයන් විලාප තියෙනවයි කියලා සඳහන් වෙනවා. මේක ඉතිහාස කතාවල මහා වංශය ධාතු වංශය වගේ නාග විලාපය කියලා තමයි කියවෙන්නේ. එසේ හෝ මොවුන්ට අනුකම්පා කරලා ධාතුන් වහන්සේලා කොටසක් නැවත නාග ලෝකයට රැගෙන යන්න ලබා දීමට කටයුතු කළා කියලත් සඳහන් වෙනවා. ඉතින් මේ රුවන්වැලි මහසෑයේ බටහිර දොරටුව
මේ නාග ගෝත්‍රිකයන්ට පැමිණ වන්දනාමාන කරගන්න විවෘත වෙලා තියෙනවා කියලා තමයි දැනගන්නට ලැබෙන්නේ. තවත් එක්තරා ඉතිහාස කතාවක් තමයි ශ්‍රීමා බෝධීන් වහන්සේ රැගෙන සංඝමිත්තා තෙරණීන් වහන්සේ ලංකාවට වැඩම කරද්දී මේ බුද්ධ ශාසනයට දැඩි ලෙස ඇලුම් කරන නාගයන් බෝධීන් වහන්සේ පැහැර ගන්න උපක්‍රම යෙදෙනවා. මේ අවස්ථාවේ සංඝමිත්තා තෙරණීන් වහන්සේ විසින් මේ නාගයන් බය ගුරුළු වේශයක් මවාගෙන මේ නාගයන්ව දමනය කළා කියලා ඉතිහාසයේ සඳහන් වෙනවා. ඒ වගේම නා රජවරුන්ගේ ඉල්ලීම පරිදි සතියක් යනතුරු බෝධීන් වහන්සේ නාග ලෝකයට ගෙනියලා වැඳුම් පිදුම් කරන්න ඔවුන් කෙරෙහි අනුකම්පාවෙන් ලබා දුන්නා කියලා තමයි සඳහන් වෙන්නේ. ඒ නිසා ගාථාවකුත් තියෙනවා නාලොව සතියක් පුදලද බෝධිය කියලා. නාගයන් ගැන බුද්ධ ශාසනයේ සඳහන් වෙන තවත් කොටසක් තමයි ආකාසට්ටාච බුම්මට්ටා දේවා නාගා මහිද්దికා කියලා මේ නාගයන්ටත් පින් දෙන ක්‍රමයක් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරලා තියෙනවා. සම්මයා දෘෂ්ටික නාගයන් ගැන එසේ සඳහන් වෙද්දී මිත්‍යා දෘෂ්ටික නාගයන්ටත් බුද්ධ ශාසනය එක්තරා අවස්ථාවක ආමන්ත්‍රණය කරනවා මේ භික්ෂුණී උපාසක උපාසිකාවන්ට කරදර කරන්න යෙදිච්ච නිසා එහිදී ආටානාටි සූත්‍රයේ සඳහන් වෙනවා නාගයන් ගැන නාග පැටවුන් ලොකු නාගයන් මේ හැමෝම ආමන්ත්‍රණය කරලා මේ නාගයන් අදටත් ඇවිල්ලා මේ මහ පොළොවේ තියෙන සිද්ධස්ථාන ධාතුන් වහන්සේලා බෝධීන් වහන්සේලා වන්දනා කරගෙන යනවා කියලා තමයි දිවස්ලාභීන් අභිඥා බලලාභීන් පෙන්වලා දෙන්නේ. ලෝකයේ විහිදී පැතිරී තිබෙන බොහෝ ශිෂ්ටාචාරයන් තුල සංස්කෘතියන් තුල මේ නාගයන්ගේ සංකේත සහිත ලාංඡන සහිත සංස්කෘතික උරුමයන් දකින්නට ලැබෙනවා. මොකද්ද මේකට හේතුව? චීනය, ජපානය, පර්සියාව, සිරියාව, ආසියාව, ඉතියෝපියාව, ග්‍රීසිය, ඉතාලිය, මෙක්සිකෝ වැනි රටවල් පමණක් නෙමෙයි යුරෝපය, ඇමරිකාව වැනි රටවල්වලත් නොයෙකුත් අවස්ථාවන් වල මේ නාගයන්ගේ රූප සහිත නොයෙකුත් ඉතිහාසගත වාර්තා, ඉතිහාසගත පින්තූර දකින්නට ලැබෙලා තියෙනවා. සර්පන්ට් මවුන්ට් කියන පස්කොඩැල්ල මේ දකින්නට ලැබෙනවා ඇමරිකාවේ මේ ඔහියෝ කියන ප්‍රාන්තයේ නායකගේ හැඩයගත්ත සර්පන්ට් මවුන්ට් එකක් තමයි එහෙ දකින්නට ලැබෙන්නේ. වෙනත් ශිෂ්ටාචාරවල මේ වගේ විශාල නාගයන් සම්බන්ධයෙන් නොයෙකුත් ජනප්‍රවාද පවතිනවා. එයින් කීපයක් තමයි මේ පයිතන් කියලා කියන්නේ. පයිතන් කියන්නේ Great Snake of Greek. එතකොට Sacred Serpent of the Druids, The Nagas of Burma, Siam and Cambodia, Sacred Serpents in Egyptian Temples, The Midgard Snake of Scandinavia කියද්දී මෙහිදී කියන ඉතාමත් දරුණු මේ නාගයෙක් වාසය කරලා තියෙනවා. මේ නාගයාව අවසානයේ දමනය කරන්න සිද්ධ වෙලා තියෙනවායි කියලා කියවෙනවා මේ ජනප්‍රවාදවල. ඉතින් අපි ගොඩක් වෙලාවට හිතාගෙන හිටියට මේ ආසියාවට බුදුදහමට පමණයි මේ නාග කතා සීමා වෙන්නේ කියලා. අපි ටිකක් හොයලා බැලුවොත් අපිට හොයාගන්න පුළුවන් වෙනත් ශිෂ්ටාචාරවල මීට සම්බන්ධ සමාන කතා සිද්ධ වෙලා තියෙනවා. ඔවුන් විශ්වාස කරනවා මේ නයි කියලා කියන්නේ මේ පල්ලෙහා තියෙන ලෝකේ පාතාල ලෝකයේ ආරක්ෂකයන් සහ ඔවුන්ගේ පණිවිඩකරුවන් කියලා. ඉතින් මොන තරම් බලවත් විදියට 이르දි සම්පන්නව මනුස්ස වෙස් ගන්න පුළුවන් විදියට ඉපදිලා හිටියත් මේ නාග ලෝකය කියලා කියන්නේ තිරිසන් ලෝකයට අයත් වන කොටසක්. ඒ වගේම අසුර ලෝකයටත් මින් කොටසක් අයිති වෙනවා. මේ අයට ධර්ම අවබෝධ කරගන්න ප්‍රඥා මට්ටමක් නැහැ. මේ අය ශ්‍රද්ධාධික පිරිසක් විදියට සමයි සැලකෙන්නේ. මේ වගේ උප්පත්තියකට යන හැටි අපි පෙන්නවා. මේ වගේ උප්පත්තියකිනුත් මිදිලා සුගතිගාමී වෙලා මිනිසෙක් විදියට පින් දහම් කරගෙන ජීවත් වෙන්න ලැබෙන ඉතාමත් අනර්ග අවස්ථාවක්. ඒ අවස්ථාවෙන් උපරිම ඵල ප්‍රයෝජන නෙලාගෙන වැරදි කාම සේවනයෙන් ගැලවිලා නායකත්වයේ ලක්ෂණ උපයෝගී කරගෙන මිනිස්සුන්ව තලා පෙලා දාන්න නැතුව ඒ ගතිගුණ වලින් දුර වෙලා ජීවත් වෙන්න පුළුවන් නම් මෙවැනි උප්පත්තීන් වලට යන යෑමට සකස් වෙන කර්ම අහෝසි කරගන්න පුළුවන්. ලෞකික සම්‍යා දෘෂ්ටියෙන් යුත් නාගයන්ගේ ඒකායන ප්‍රාර්ථනය තමයි වහවහාම සුගතිගාමී වෙලා බුද්ධ ශාසනයකදී ධර්මාවබෝධයට පත්වෙන එක. ඉතින් ඒ අයගේ මේ යහපත් බලාපොරොත්තුව ඉෂ්ට වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. නාගලෝකයේ තොරතුරු මෙතනින් නිමාවට පත්වෙනවා. මෙවැනි තවත් මාතෘකාවක් සමගින් ඉදිරියේදී හමු වෙනතෙක් ඔබට සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.